මේ අවුරුද්දේ යන ඩිස්කවුන්ට් එකත් එක්ක අපෙන් අප්ඩේට් කරගත්ත සුපිරි PC අප්ඩේට් එක වීඩියෝ ගෙනම ඉතින් අද ආවේ. ඉතින් මේ කස්ටමර්ගේ PC අප්ඩේට් එකට ඉන්ක්ලූඩ් වුණා මේ තියෙන K-Sin එක Viper කියන බ්‍රෑන්ඩ් එකේ ඒ වගේම හાર્ඩ් ඩිස්ක් එකක් අපි ඒ කස්ටමර් පෙන් දාගත්තා. හાર્ඩ් ඩිස්ක් එක අපි normal හાર્ඩ් ඩිස්ක් එකක් දාගන්න දැම්මේ නැතුව Seagate කියන බ්‍රෑන්ඩ් එකේ භාග්‍යුඩ කියන හොඳ performance 100% තියෙන health එකත් 100% තියෙනවා. ඒකේ හොඳ hard disk එකක් තමයි ඉතින් අපි කස්ටමර්ට දැම්මේ. ඒ වගේ mother board එකත් ඒ කස්ටමර් අපෙන් අප්ඩේට් කරගත්ත mother board එක විතර අපි දැම්මේ normal brand දාන්න නැතුව Asus කියන brand name එකක් තියෙන H61MA කියන VGA port, DVI port, HDMI port වගේ තියෙන හොඳ mother board එක තමයි දැන් ඉතින් ඒ වගේම මේ කස්ටමර් අපේ RAM එකක් අප්ඩේට් කරගත්තා 8GB RAM එක. වඩ බලා ගන්න පුළුවන් black RAM එක. ඉතින් ඒ වගේම අපෙන් මේ කස්ටමර් power supply එකක් දාගත්තා. ඉතින් මේ තියෙන්නේ power supply එක 24 pin 6 pin power supply එක. ඉතින් එතකොට machine එකේ වැටි කීයද තමයි උනේ cable management එක කළා. assemble වලට ඔක්කොම අපි customer free කරලා දුන්නේ. ඒ වගේ මේ customer අපි Windows දාගත්තා. ඉතින් Windows වලට include වෙලා තිනවා. මේ තියෙන්නේ customer ඉල්ලපු software ටික. අපි සාමාන්‍යයෙන් PC bill වලට මේ වගේ software ටික තමයි වැටෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට අපි ඔයාලට ඕන software දාගන්න පුළුවන්. ඒ වගේම Word Excel PowerPoint ටිකක් දාලා තියෙනවා. ඉතින් Office package එකත් අපි දාලා තිනවා. එකකට activation කරලා තිනවා. Windows 10 Pro දැම්මේ. ඒකත් අපි activation කරලා තිනවා. ඉතින් ඒ වගේම මේ කස්ටමර්ටම අපෙන් free games තුනකුත් ඒ කස්ටමර්ට අපි දාලා දුන්නා. ඉතින් මේ විදිහට තමයි කස්ටමර්ගේ වැට්ටි ගෙවුනේ. ඉතින් මේ කස්ටමර්ට අපි PC bill කරලා ටෙස්ට් ඔක්කොම කරලා ඉවරලා PC එක සම්පූර්ණයෙන්ම confirm කරලා ඒ කස්ටමර් අපිත් එක්ක විශ්වාසය ඇති කරගෙන තමයි ඉතින් අපි කස්ටමර්ට PC එක බාර දෙන්නේ. ඉතින් මේ කස්ටමර්ට අද කස්ටමර්ට මේ PC එක අපි බාර දෙනවා. ඉතින් මේ විදිහට තමයි වැට්ටි ගුණේ. ඔයාලටත් පුළුවන් අපේ PC අප්ඩේට් මේ වගේ පිළිවෙලකට සුපිරි එකට හොඳ quality spare part දාගෙන වැඩේ නීට් එකට කරගන්න දැම්ම අපිට කතා කරන්න පල්ලා තියෙන නම්බර් එකට. හරියනම් අපි වෙන දවසක වෙන වීඩියෝ එකකින් හම්බෙමු.